මේ සිදුවීම සුළුවෙන් ගන්න එපා. මේක ඇත්තටම අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දුනීසියානු පොලිසිය, ජාත්‍යන්තර පොලිසිය, අපේ බුද්ධ්‍යංශ සහ ඉන්දියානු බුද්ධ්‍යංශ කියන පාර්ශ්ව ගණනාවක් එකතු වෙලා කරන ලද ඊටාම ඉදිරි මෙහෙයුමක්. මේ පාතාල නායකයන් සංවිධාන අපරාධකරුවන් 5 දෙනාම ලංකාවට ගෙනෙනවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. සමහර විට නාමල් ඒක කියන්නේ නැත්තේ ඒක සුළු සිදුවීමක් කැටියට ඊට වඩා අපරාධ ගැන දන්න නිසා වෙන්නත් පුළුවන්. ඒක ඒගොල්ලන්ට සුළු දෙයක් වුණාට රටට මහ දෙයක්. සහ කලබල වෙන්න එපා. ප්‍රශ්න කිරීම හමුවේ එළිදරව් වන තොරතුරු අනුව අවශ්‍ය දේශපාලඥයින් කවුද, මේකට අවශ්‍ය කරන රාජ්‍ය නිලධාරීන් මේකට සම්බන්ධ වෙන්න කවුද කියන එක ගැන එළිදරව් වේවි, නීති ක්‍රියාත්මක වේවි. දැන් තියෙන්නේ කලින් තිබුණු ආණ්ඩු නෙවෙයිනේ. නේද? මදුෂ්ලට ඊට කලින් අත්අඩංගු ගත්ත අයට වෙච්ච සිදුවීම් නෙවෙයි සිද්ධ වෙන්නේ. ක්‍රමානුකූලව මේ කටයුතු සිදු වෙනවා, ප්‍රශ්න කිරීම සිදු වෙනවා. ඒ අනුව නීති ක්‍රියාත්මක වෙනවා. මම දන්නේ මේ වෙලාවේදී ප්‍රශ්න කිරීම හමුවේ ඊළඟට ගන්න මොකද්ද කියන එක ගැන මට මේ වෙලාවේ කියන්න බෑ. නමුත් අදාළ කරන විදියට පරීක්ෂණ කටයුතු බාධාවක් නොවන ලෙසට සහ රටේ නීතිය සාමය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය මගින් ඔබට විටින් විට දැනුවත් කිරීම කරાવી. ඒ වගේම මේ ජාලය කොතරම් දුරකට විහිදලා තියෙනවද කියන එක මම හිතනවා ඔබටත් දැන් අවබෝධයක් ඇති කියලා. ඒ නිසා සමහර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ගන්න ක්‍රියාමාර්ගවලදී පටු විදියට හිතන්නේ නැතුව ඒක ටිකක් ඉදිරි පෙළ බලලා හිතන්න කියලා මම කියනවා. මොකද ඔබ දකින්න නැති යම් ඝාතනයක් සිදු කිරීම සඳහා මාධ්‍ය හඳුනුම්පතක් උපයෝගී කරගෙනම උත්සාහයක් තිබුණා. ඉතින් විශේෂයෙන්ම අපිට සමහර අයගේ අනන්‍යතාවයන් තහවුරු කරගන්න උවමනාව තිබෙන්නේ මේ පාතාල කල්ලි සංවිධාන අපරාධ ක්‍රියාවන් ඒ ක්‍රියාකාරකම් බොහෝ තැන්වලට යොමු වෙලා තිබෙන නිසා. ඒව සමහරට පොලිසිය, ආරක්ෂක අංශ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු ඒ තැන්වල සමහර අයත් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා කියන එක පහුගිය පරීක්ෂණවල වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙලාවක මට නැත්තරම තීරුම් ගන්න පුළුවන් ඇයි නාමල් ගොඩාක් කලබලුනේ කියලා. නමුත් මේක මෙතනට දැන් කියන්න ඕනේ නැහැ. කවුරුත් කලබල වෙන්න එපා. අපරාධ වලට සම්බන්ධ නොවිච්ච කිසිම කෙනෙක් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයාට කරන්න පුළුවන් දේ තමයි තම මොන හරි දෙයක් දන්නවනම් කියන එක. කිසිම සංදර්ශනයක් තිබුණේ නැහැ. මහජන ආරක්ෂක විෂයභාර ඇමතිවරයා සහ පොලිස්පතිවරයා කටුනායක ගුවන්තොටුපළට ගියේ මේකට සම්බන්ධ වුණු ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට අපේ රටක් හැටියට ගෞරවය සහ ප්‍රණාමය පුද කරන්න. මම හිතනවා අපි ඉන්දුනීසියාව ගිහිල්ලා වැඩේ කරනවට වඩා ලංකාවට ආපු වෙලාවේ උන්ට ස්තුතිය පළ කිරීම, කෘතඥතාවය, ගෞරවය පළ කරපු එක තමයි හොඳ. ඒක තමයි මාධ්‍යමකින් ආවරණය ලබා දුන්නේ. එහෙම නැත්නම් නේද මේ ගෙන්නන එක නෙමෙයි, ගෙනල්ලා අපිට තිබුණේ ගෙන්නනට වඩා අපිට තිබුණේ මේ ප්‍රශ්න කිරීම වලදී එළිදර වෙන කරුණු අනුව ඉදිරි නීති ක්‍රියාත්මක කරන එක. ඉතින් කලබලයේ කොච්චරද කියනවා නම් ඇමතිවරයා ගියේ පොලිසිය පිළිගන්න මිසක් පාතාල නායකයෝ හම්බෙන්නේ නෙමෙයි කියන එකවත් නාමල්ට ඒ තරම් පැටලුණා. එච්චර පැටලෙන දෙයක් නැහැ. බොහොම පැත්තකට බලලා හිටියා නම් හරි.